මේ වැඩේට පුරුදු වුණාට පස්සේ මේ පඩිය වියදම් කරන විදිය පුරුදු වුණාට පස්සේ සල්ලි කොච්චර තිබ්බත් එහෙම තමයි. මගේත් යාළුවෙක් ඉන්නවා මේ රැවුල එහෙම තියෙන තොරක්. මෙහෙම තමයි වැඩේ වෙන්නේ. පළවෙනි දවසේ මැටි කිඹුලෙක් හරි ගන්නවා. හරි. ලක්ෂ ගණන් වල පොත් ගන්නවා. නිකන් පොත් කියන්නේ වැඩක් නෑ ඒවා කියවන්නෙත් නෑ. හරිද? ඊට පස්සේ මේ එහෙමයි වැඩේ වෙන්නේ. දැන් අහන්න. ඊළඟට හරිද? අහන්න. එක සැරයක් මේ මාත් ඔය රට ගියපු වෙලාවක ලෑන්ඩ් රෝවර් ෂෝරූම් එකට ගිහිල්ලා මේ ඒකේ තියෙනවා අර ඩිෆෙන්ඩර් එක වගේ හදපු සෙල්ලම් බඩුවක්. ඒ සෙල්ලම් බඩුව කීයද වහම 1,50,000යි ලංකාවේ මුදලින්. හරිද? ඒක ගන්න ඕනේ කියලා කියනවා. හරිද? මං කව ගන්න එපා අපරාධේ පට්ට අපරාධේ සල්ලි ඕක තේරුම් නැහැ කො සෙල්ලම් බඩුවන්නේ කියලා මේ ඊවට පස්සේ දැන් මම ඔන්න පොඩ්ඩක් එහෙම වෙලා ටිකකින් එනකොට මල්ලිනියම් පොතක් හම්බුණා ලෑන්ඩ් රෝවර් ගැන තියෙන ලක්ෂයයි කියලා අරගෙන හරි හරි ඊළඟට මේ ඒ වගේ ලක්ෂයට පාඩු නැල්ලු පොතක් හරිද ඊට පස්සේ අහන්න දැන් මේ වගේ